දැන් 2029 බලය අත්පත් කරගන්නවා කියලානේ කියන්නේ. 2029 කෙසේ වෙතත් මේ වෙනකොටත් වැලිකඩ බලය නම් බහුතර බලයෙන් 3න් 2ක බලය දක්වා විපක්ෂය ජයග්‍රහණය කරමින් ඉන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ අවුරුදු 20කට හිරේ, නලින් ප්‍රනාන්දු අවුරුදු 25කට හිරේ, සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ, එස්.එම්. රංජිත් අවුරුදු 16කට හිරේ, ශාන්ති චන්ද්‍රසේන අවුරුදු 16කට හිරේ, ජගත් සමන්ත අවුරුදු 5මාරකට හිරේ. දැන් ටිකකට කලින් නව ප්‍රවෘත්තියක් ආවා. ශෂී වීරවංශගේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දීපු සිරදඬුවම ඇයත් දැන් අවුරුදු 2කට සිරදඬුවම් ලැබලා තියෙනවා. ඒ වගේම විමල් වීරවංශගේ සහෝදරයා සරත් වීරවංශට විදේශගත තහනමක් අධිකරණය මගින් පැනවුවා. ඒකම අත්අඩංගුවට ගන්න කියලා කිව්වා. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලබන 24 වෙනිදා දක්වා රිමාන්ඩ්. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු ලබා ගැනීම සඳහා දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන්න කියලා අධිකරණය කිව්වා. නාමල් රාජපක්ෂ අපමත, යෝෂිත රාජපක්ෂ අපමත, ශෂීන්ද්‍ර රාජපක්ෂ අපමත, බැසිල් රාජපක්ෂ අපමත, ජොන්ස්ටන් ප්‍රනාන්දු පුත්තු දෙන්නයි අපමත, විමල් වීරවංශ අපමත, රාජිත සේනාරත්න අපමත, දැන් ටිකට කලින් කතා කරපු චාමර සම්පත් අපමත, රනිල් වික්‍රමසිංහ අපමත, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් තියෙනවා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇපෑලකට යටත් එළියේ ඉන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ලයිස්තුව තවත් දිගයි. පළාත් පාලන ආයතන, මේවට සම්බන්ධ නිලධාරීන්, මේ සමස්ත ලයිස්තුව නෙමෙයි. ඒ නිසා පොහොට්ටුව ප්‍රධාන විපක්ෂය කලබල වෙලා සලේ පිටින් දාලා අට්ටාල ගහගෙන මේ දඟලන්නේ මොකද්ද? අර සොහොන ගාවින් යනකොට බයට කෑ ගහන මිනිස්සු වගේ අද මේ රටේ නීතිය හිටපු ජනාධිපතිවරයාටද හිටපු ඇමතිවරයාටද මුකුම්මන තරාතිරමක් නොමැතිව හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේදී තමන් විසින් කරන ලද අපරාධ තමන් දන්න නිසා මේවට බය වෙලා තමයි මේ හැසිරීම කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මේ රටේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වෙච්ච ඒ කතෝලික ජනතාව වගේම ඒ අවස්ථාවේදී දැඩි අපහසුතාවයට පත් වෙලා වින්දිතයන් මුස්ලිම් ජනතාවට මේ ජාතික ජන බලවේගයේ රජයේ යටතේ සාධාරණ යුක්තිය ඉෂ්ට කරනවා කියන ප්‍රතිඥාව දෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.